ඕගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්න චෙප් ස්ටයිල් YouTube channel එකත් එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ තාමත්ම වැදගත් මාතෘකාවක් තමයි කිචන් එකේ නිතරම භාවිත කරන මස්රූම් පිළිබඳව තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හරහා කෙටියෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ වීඩියෝ කරන ප්‍රධාන වශයෙන් හේතුන කාරණා තමයි කිචන් එකේ ගොඩක් මස්රූම් වර්ග භාවිත කරනවා. සරල ගත්තොත් මස්රූම් 10කට 15කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ලෝකේ කොහෙ ගියත් අනිවාර්යයෙන්ම භාවිත කරනවා ඕනම කිචන් එකක. ඒ නිසා ඔයා කිචන් එකකට යන්න කලින් එහෙම නැත්නම් ඔයා චෙෆ් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් චෙෆ් කෙනෙක් වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මස්රූම් පිළිබඳව යම්කිසි knowledge එකක් තියෙන්න ඕන. මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ මස්රූම් එකේ නම මොකද්ද? ඒකේ ෆොටෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා සහ ඒ මස්රූම් එක මොන වගේ ඩිෂ් වලටද භාවිත කරන්න කියලා ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක හරහා. ඒ නිසා ඔයා අනාගතයේ චෙෆ් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ගොඩක් වැදගත් වෙයි ඕගොල්ලන්ට. මේ වීඩියෝ එක සඳහා අනුග්‍රහ දක්වන්නේ iTech campus එකේ තමයි මේ වීඩියෝ අනුග්‍රහ දක්වන්නේ. ඔයත් කැමති නම් අනාගතයේ දවසක hospitality management වගේ පාඨමාලාවක් හදාරන්න. එහෙනම් මම ඕගොල්ලන්ට highly recommend කරන ආයතනය තමයි මේ iTech campus කියලා කියන්නේ. මේ ආයතනය තුළ hospitality management පාඨමාලාවට අමතරව international cookery, pastry and bakery, housekeeping, front office, F&B වගේ සියලුම පාඨමාලා ඔයගොල්ලන්ට එකම වහලකට හදාරන්න පුළුවන්. contact details දාලා තියෙනවා. ඒ contact details වලට call එකක් දීලා ඔයාගේ chance එක දැම්ම වෙන් කරගන්න. මම ඉස්සෙල්ලාම කතා කරන මස්රූම් වර්ගය තමයි මේ white button mushroom කියලා කියන්නේ. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද මේ white button mushroom කියලා කියන්නේ කියලා. මේකේ ෆ්ලේවර් එක විදිහට ගත්තොත් mid flavor එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ mushroom එක බහුලව use කරන්නේ commonly use කරන්නේ salad වලට, pizza වලට, saute fry වලට තමයි මේ white button mushroom එක බහුලව use කරන්නේ. ෆොටෝ එකක් දාලා තියෙනවා. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද මේ white button mushroom එක කියලා. ඊට පස්සේ මම කතා කරන දෙවෙනි mushroom වර්ගය තමයි මේ cremini mushroom කියලා කියන්නේ. මේකට අපි baby billa කියලාත් අපි කියනවා මේ cremini mushroom එකට. මේ mushroom එක අපි බහුලව යොදාගන්නේ soup හදන්න, pasta හදන්න, ස්ටු හදන්න වගේ දේවල් වලට තමයි මේ ක්‍රිමිනි කියන මස්රූම් එක භාවිත කරන්නේ. ක්‍රිමිනි කියන මස්රූම් එකේ පොටයක් දාලා තියෙනවා. ඒ පොටය ආකාරයෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන වගේද මේ ක්‍රිමිනි එහෙම නැත්නම් බේබි බිල්ලා කියන මස්රූම් එක මොන වගේද කියලා. ඊට පස්සේ මම කතා කරන තුන්වෙනි මස්රූම් වර්ගය තමයි මේ ප්‍රොටෝල බොලෝ කියන මස්රූම් වර්ගය. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද මේ ප්‍රොටෝල බොලෝ මස්රූම් වර්ගය කියන්නේ කියලා. මේ මස්රූම් එක බහුලව භාවිත කරන්නේ ග්‍රිල් කරන්න, ස්ටෆ් කරන්න වගේ දේවල් වලට තමයි මේ මස්රූම් එක භාවිත කරන්නේ. මේ මස්රූම් එකේ ෆ්ලේවර් එක විතර ගත්තොත් ලයිට් ෆ්ලේවර් එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට පස්සේ මම කතා කරන හතරවෙනි මස්රූම් වර්ගය තමයි මේ ෂෙකට් කියලා කියන්නේ. ෂෙකට් මස්රූම් එක ඕගොල්ලන්ට මේ ෆොටෝ එක ගන්න බලා ගන්න පුළුවන් මොන වගේද මේ ෂෙකට් මස්රූම් එක කියන්නේ කියලා. ෂෙකට් මස්රූම් එකේ ෆ්ලේවර් එක විතර ගත්තොත් රිච් ෆ්ලේවර් එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ මස්රූම් එක බහුලව භාවිත කරන්නේ ඒෂියන් කුසින් වලට, ඊටත් අමතරව සූප් හදන්න, සොතේ ෆ්‍රයි කරන්න, ඒ වගේ දේවල් වලට තමයි මේ සාමාන්‍යයෙන් මේ මස්රූම් එක භාවිත කරන්නේ. ෂෙකට් කියන මස්රූම් එක අපි බහුලව භාවිත කරන්නේ. ඊට පස්සේ මම කතා කරන පස්වෙනි මස්රූම් වර්ගය තමයි මේ ඔයිස්ටර් මස්රූම් කියලා කියන්නේ. කිචන් එකේ බහුලව භාවිත කරන මස්රූම් වර්ගයක් තමයි මේ ඔයිස්ටර් මස්රූම් කියලා කියන්නේ. ඔයිස්ටර් මස්රූම් අපි බහුලව යොදාගන්නේ ස්ටෆ් කරන්න, ග්‍රිල් කරන්න, සුප් හදන්න වගේ දේවල් වලට තමයි සාමාන්‍යයෙන් අපි බහුලව මේ ඔයිස්ටර් මස්රූම් යොදාගන්නේ. ඊට පස්සේ මම කතා කරන හයවෙනි මස්රූම් වර්ගය තමයි මේ එනෝකි මස්රූම් කියලා කියන්නේ. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක අරන් බලා ගන්න පුළුවන් මොන වගේද මේ එනෝකි මස්රූම් කියන්නේ කියලා. එනෝකි මස්රූම් එකේ සාමාන්‍ය ලයිට් ෆ්ලේවර් එකක් තමයි තියෙන්නේ. එනෝකි මස්රූම් අපි භාවිත කරන්නේ සලාඩ් වලට, රාමන් වලට වගේ දේවල් වලට තමයි සාමාන්‍යයෙන් අපි මේ භාවිත කරන්නේ මේ එනෝකි මස්රූම් එක. ඊට පස්සේ මම කතා කරන හත්වෙනි මස්රූම් වර්ගය තමයි මේ කින් ඔයිස්ටර් මස්රූම් කියලා කියන්නේ. කින් ඔයිස්ටර් මස්රූම් උත් ඉතාමත් බහුලව භාවිත කරනවා මේ මස්රූම් වර්ගය. මිඩ් ෆ්ලේවර් එකක් තමයි සාමාන්‍යයෙන් මේ මස්රූම් වර්ගෙත් තියෙන්නේ. මේ මස්රූම් වර්ග අපි භාවිත කරන්නේ වේගන් රෙසිපි වලට සහ ස්ටෆ් ෆ්‍රයි වගේ කරන්න තමයි. ඒ වගේ ඩිෂ් වලට තමයි සාමාන්‍යයෙන් අපි මේ කින් ඔයිස්ටර් මස්රූම් එක භාවිත කරන්නේ. ඊට පස්සේ මම කතා කරන අටවෙනි මස්රූම් වර්ගය තමයි මේ චැන්ටරෙල් කියලා කියන්නේ. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද මේ චැන්ටරෙල් මස්රූම් එක කියලා. මේ මස්රූම් එක අපි බහුලව යොදාගන්නේ
ක්‍රීම් සෝස් වගේ හදන්න තමයි අපි මේ මස්රූම් එක බහුල යොදාගන්නේ. මම ඉතාමත්ම වේගෙන් කියන් යනවා. ඊට හේතුව තමයි බැටරිය බැස්සා කැමරාවේ. ඒ නිසා මම වේගෙන් මේ වීඩියෝ එක ඉස්සරහට අරන් යනවා. ඊට පස්සේ මම කතා කරන 9 වෙනි මස්රූම් වර්ගය තමයි මේ මොරෙල් කියන මස්රූම් වර්ගය. ඔයගොල්ලන්ට මේ ෆොටෝ එක අරගෙන බලා ගන්න පුළුවන් මොන වගේද මේ මොරෙල් කියන මස්රූම් එක කියන්නේ කියලා. මොරෙල් කියන මස්රූම් එක අපි බහුලව යොදාගන්නේ සෝතේ කරන්න. ඒ වගේ දේවල් වලට තමයි අපි බහුලව යොදාගන්නේ මේ මොරෙල් කියන මස්රූම් එක. ඊට පස්සේ මම තුරද 10 වෙනි මස්රූම් වර්ගය තමයි මේ ප්‍රොචිනි කියලා කියන්නේ. ඕගොල්ලන්ට මේ ෆොටෝ එක අරගෙන බලා ගන්න පුළුවන් මොන වගේද මේ ප්‍රොචිනි කියන මස්රූම් වර්ගය කියලා. සමහර වෙලාවට මගේ ප්‍රොනවුන්සියේෂන් එකට මෙට වෙන්න පුළුවන්. මේවා මේ ලංකාවේ නම් නෙමේ. මේ ෆ්‍රෙන්ච් නම් සමහර අවස්ථාවලදී ෆ්‍රෙන්ච් පොඩ්ඩක් උච්චාරණය කරන්න අමාරුයි. මට විතරක් නෙමෙයි හැමෝටම අමාරුයි. පොඩ්ඩක් එහෙම වෙයි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් බැලන්ස් කරගන්න. මස්රූම් එකේ නම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක කියව ගන්න. මේ මස්රූම් එකේ සාමාන්‍ය රිච් ෆ්ලේවර් එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ මස්රූම් එක බහුලව යූස් කරන්නේ ඉන්දියන් කුසින් වල. ඊටත් අමතරව සෝස් හදන්න ඒ වගේ දේවල් වල තමයි සාමාන්‍යයෙන් මේ මස්රූම් වර්ගය යොදාගන්නේ. කිචන් එකේ බහුලවම භාවිත කරන මස්රූම් වර්ගය තමයි මේ මස්රූම් වර්ගය. මේ වීඩියෝ කරන්න මට පැය 3ක් විතර වගේ ගියා. සාමාන්‍ය මේ වීඩියෝ එක විනාඩි 5ක් විතර වගේ වීඩියෝ එකක්. ඊට හේතුව තමයි මේ වීඩියෝ කර ඉන්නදී බැටරිය බැස්සා. බැටරිය බැස්සට පස්සේ අනිවාර්යයෙන්ම පැය 2කමාරක් charge කරන්න ඕන. පැය 2කමාරක් charge කරනට පස්සේ තමයි කැමරාව fully function වෙන්නේ. දැන් වෙලාව පාන්දර 2යි. ඕගොල්ලන්ට පුළුවන් මගේ මහන්සියට ප්‍රතිඵලයක් දක්වන්න. ඒ තමයි subscribe කරලා like එකක් දාලා ඕගොල්ලන්ට පුළුවන් මගේ මහන්සියට පොඩි ප්‍රතිලාභයක් මට ලබා දෙන්න. ඒ නිසා ආරාධනා කරනවා channel එක subscribe කරලා යන්න. මේ වගේ අලුත් දෙයක් හැම වෙනකම් මම ගෙලෙන්න. මම ෂෙෆ් මිලාන්.